හයි ගයිස් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඇත්තටම මං ෆස්ට් try කරේ 2025. මට ඕන වුණා මං ෆස්ට් try එක කරද්දි ෆිසික්ස් වල මගේ අතින් වෙච්ච අඩුපාඩු වැරදි තව කරගන්න තිබ්බනම් හොඳයි කියලා හිතන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඇත්තටම මට ඕන අර ඔයාලට උපදෙස් දෙන්න නෙවෙයි ඒත් අර මං අතින් වෙච්ච වැරදි ඔයාලටත් කියන්න. එතකොට ඔයාලටත් මං හිතනවා පුළුවන් වෙයි කියලා. ඒ වැරදි ටික ඔයාලත් කරනවා නම් ඒවා හදාගෙන හොඳ රිසල්ට් එකකට යන්න. ඉතින් ෆස්ට් try එකට වෙච්ච දේ වෙන්න ඕනේ නැති හින්දා මම සෙකන්ඩ් try එක පටන් ගන්නත් කලින් ෆිසික්ස් වලට පාස් පේපර්ස් ගන්න ප්ලෑන් එකක් හදන ගමන් තමයි ඔය ඉන්නේ. දැන් මම කරන්නේ කොටු වලට බෙදලා පාස් පේපර්ස් කරන්න ඕන විදිහ බෙදන එක. ඇත්තටම මම මේ YouTube channel එක පටන් ගත්ත කාලෙම වගේ තමයි ලංකාවට ගම් වතුරයි නායන්නේ පටන් ගත්තේ. ඉතින් මම vlog එකක් අප්ලෝඩ් කරේ නෑ. මොකද ඒක අස්සේ මගේ ස්ටඩි vlog එකක් අප්ලෝඩ් කරන එක හරියන වැඩක් නෙවෙයි හින්දා. කොහොම වුණත් දැන් මං හිතුවා vlog එකක් අප්ලෝඩ් කරන්න. ඉස්සෙල්ලා මං ඔයාලත් එක්ක කියන ෆස්ට් try එකේදී මට ෆිසික්ස් සබ්ජෙක්ට් එක කරද්දි වැරදිච්ච තැන් ගැන. ඉස්සෙල්ලාම මම 23 අපි 23 මැයි තමයි O level කරේ. ඊට පස්සේ O level කරලා පහුවෙනි දවසේ ඉඳන් වගේ අපි ක්ලාස් යන්න පටන් ගත්තා. ඇත්තටම මම ක්ලාස් ඉස්සෙල්ලාම ගියේ කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් වලට. මම හිතාගෙන හිටියේ නෑ මැත්ස්ද බයෝද කරන්න කියලා. ඊට පස්සේ මම හිතාගෙන හිටියේ රිසල්ට් ආවම බයෝ හරි මැත්ස් හරි ක්ලාස් දෙකකින් එකට යනවා කියලා හිතාගෙන කෙමිස්ට්‍රි ෆිසික්ස් ක්ලාස් යන්න පටන් ගත්තා. මුල් කාලෙම යන්න ගත්තට මුල් කාලේ ඉඳන්ම මමයි යාළුවයි ඉතින් ක්ලාස් කට් කරා. වැස්සොත් ක්ලාස් යන්නේ. මං ක්ලාස් යන්නේ නැත්තම් යාළුවා ක්ලාස් එන්නෙත් නැහැ. ඉතින් ඔය වගේ ගියා අන්තිමට මිනුම් උපකරණ පාඩම ඉවර වෙනකොට නෝට් එකකුත් නැහැ. දන්න එකට දන්නේ වයනිය කලිපරේ විතරයි. ශාලාන් වීක්ෂේම මොකවම දන්නෙත් නැහැ අන්තිම වෙද්දි. ඊට පස්සේ ඒත් ඒ ක්ලාස් එකටම ඒ විදිහටම ගියා. ඊයස් ඉස්කෝලේ පටන් ගත්තා. 180 බලන සානිවාරයෙන් ඉස්කෝලේ යන්නත් උනා. එහෙම කරගෙන ගියා. ඉස්කෝලෙන් මුල් ප්‍රැක්ටිකල් ටික නම් කරගත්තා. ඉතින් කොහොම හරි ඒ විදිහට මා යාළුවයි දෙන්නම සාමාන්‍යයෙන් ආලෝකය විතර වෙනකන් විතර ඒ ක්ලාස් එකට දිගටම ගියා. ඊට පස්සේ යාළුවටයි මටයි තේරුණා මේක හරියන වැඩක් නෙමෙයි අපිට මේ සර්ගේ තේරෙන්නෙත් නෑ. ඇත්තටම සර්ගේ අවදන්නක් නෙවෙයි. අපි ක්ලාස් ගියෙත් නෑ හරියට මැද්දෙන් නෝට්ස් තිබ්බෙත් නෑ. ඉතින් අපිට ඒ සර්වත් එපා වෙලා වගේ තමයි තිබ්බේ. කොහොමත් ඉතින් අපිට එපා වෙනවනේ නෝට්ස් නැති වෙනවා. මේක සර්ගේ වැඩක් දන්නත් නෙවෙයි. ඊට පස්සේ අපි තීරණය කරා වෙන ක්ලාස් එකක් හොයාගන්න. එතනදී මා යාළුවයි දෙකට කරනවා. යාළුවා වෙන ක්ලාස් එකකට ගියා. මම තව ක්ලාස් එකකට ගියා. හැබැයි වැඩේ කියන්නේ මම හොයාගත්තේ ඔන්ලයින් ක්ලාස් එකක්. ඉතින් ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිල්ලා හැම ඔයාලා හිතනවාද මම වීඩියෝ බැලුවා කියලා. වීඩියෝ බලන්න උන්නේ නැහැ. කොහොම හරි ගොඩ ගහගෙන අන්තිම කාලේ වෙනකම් හිටියා. ඇත්තටම මට A level කියන එක තේරුනේ අන්තිම මාස 3 විතර. එතකම මම ඉතින් හිටියා. නිකන් වීඩියෝ හදලා බලන සමහර ඒවා නම් ගොඩාක් මිස් වුණා. අන්තිමට මට ඕවරෝල් බලනකොට ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර පාඩම ඉඳන් වගේ තමයි හරියටම නෝට් එකක් තියෙන්නේ. එතනින් කලින් පාඩම් නම් කොහෙම නැහැ. තාම අපේ මුකුත්ම බෑ. ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය ඉඳන් තමයි මට නිකන් A level කියන්නේ මොකක්ද වගේ තේරිලා. එතන ඉඳන් තමයි මම ඉස්සරහට ඉගෙනගෙන ගියේ. ඒත් ස්ථිති විද්‍යුත් ශාස්ත්‍රات මම හරියට බලලා නැහැ. හොඳ වෙලාවට මේ පාර නම් එනට ආවේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍රය. ඒ විභාගෙට මාස 3-4ක් තිබිලා තමයි මට තේරුනේ ඇත්තටම අපි පේපර් එක ටාගට් කරලා තමයි වැඩ කරන්න ඕනි කියලා. ඊට පස්සේ මම බැලුවා මම මොනවද ෆිසික්ස් පේපර් එකේ කරන එසේ ටික කියලා. මම ඉස්සෙල්ලාම එසේ හදාගන්න තමයි බැලුවේ. ඊට පස්සේ මම එසේ 4ක් තෝරගෙන එසේ 4 විතරක් හොඳටම ප්‍රැක්ටිස් කරලා ගියා. අන්තිමට මම 25 A level පේපරේ නම් එසේ 4ම ලිව්වා. හැබැයි අන්තිම දෙකේ චුට්ටක් බැරි වුණා. මට ටයිම් එක එතකොට ස්ට්‍රක්චර් එසේ බලුවොත් ඇත්තටම මම ඉස්කෝලෙන් කරගත්තේ මුල් ටික විතරයි. අන්තිම ප්‍රැක්ටිකල්ස් ටික මේ මුකුත්ම දන්නේ නැහැ. කියන්නේ විනෝම උපකරණ ටික විතරයි ඉස්කෝලෙන් කරගත්තේ. එතකොට අනිත් ප්‍රැක්ටිකල්ස් නම් මම ඔක්කොම කරගත්තේ YouTube වීඩියෝ බලලා. ප්‍රැක්ටිකල් 4 නම් මම ඉතින් ලිව්වා. ඊට පස්සේ දැන් මේ භාගයට මාසයක් විතර තියලා බලද්දි මට එසේ ටික හොදන්න පුළුවන්. MCQ බෑ. MCQ down. ඇත්තටම කිව්වොත් අර මම මුල ඉඳන් කරේ
එක සබ්ජෙක්ට් එකක් අල්ල එතකොට මට ෆස්ට් අයි එක වැරදෙන්න තිබ්බ තව හේතුවක් තමයි පාස් පේපර්ස් කරපු නැති එක. දැන් මම ඔයාලට කිව්වා වගේම මේ එසේ පේපරේට මම ලෑස්ති වුණා. එතකොට මම මේ එසේ පේපරේ ප්‍රශ්න 4ක් තෝරගෙන ඒ ප්‍රශ්න 4ෙන් අවුරුදු 13ක තියෙන පේපර්ස් ඔක්කොම ටික කරලා ගියේ. ඒ වුණාට මට එසේ විතරයි හදාගන්න පුළුවන් වුණා. මම කිව්වා වගේ මට A level ගැන තේරුනේ අන්තිම මාස් ටිකේ හින්දා මම අර ඒ ටිකේ එසේ හදාගත්ත හින්දා මට MCQ හදාගන්න කාලයක් තිබ්බේ නැහැ. මට ඔයාලට උපදෙසක් දෙනවා නම් කියන්න තියෙන්නේ ඇත්තටම පාඩමක් ඉවර වෙච්ච ගමන්ම අනිවාර්යයෙන්ම මේකේ පාස් පේපර්ස් ටික කරලා ඉවර කරන්න. ඒ කියන්නේ MCQ ස්ට්‍රක්චර්ඩ් එසේ කරන්න පුළුවන් හැම එකක්ම ඒ පාඩම වුණාට පස්සේ කරලා ඉවරයක් කරන්න. 27 ලෙවල් අයට කියනවා නම් ඇත්තටම ඔයාලා පුළුවන් නම් කලින් සිලබස් එක ඉවර කරගන්න. අඩුම තරම විභාගෙට මාස 5ක්වත් තියෙනවා. ඒතකොට ඔයාලට පුළුවන් සිලබස් එක රිවයිස් කරන ගමන් පේපර්ස් ටික ඔක්කොම පිළිවෙලට කරලා ඉවරයක් කරගන්න. ඇත්තටම අපිට ඒක බැරි වුණා. අනික අපි විභාගේ දවසෙත් කතා වෙච්ච දෙයක් තමයි මේ අපිට සිලබස් එක හරි ඒත් අර අපි පාස් පේපර්ස් කරා මදි නේද? අපේ ප්‍රැක්ටිස් එක මදි නේද කියන එක. ඉතින් මේ මට කියන්න තියෙන 26 27 කරන ඔයාලා අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරලා පුළුවන් තරම් පාස් පේපර්ස් කරලා ප්‍රැක්ටිස් වෙලා යන්න විභාගෙට. නැතුව A level පේපරේට ගිහින් MCQ එහෙම ප්‍රැක්ටිස් කරන්න තියාගන්න එපා. හරි මම ඔයාලට කිව්වනේ අන්තිම මාස 3 මම එසේ ගොඩ දාගත්තා කියලා නේද? MCQ නැතත් මම එසේ ටික හදාගත්තා. දැන් මම ඔයාලට අන්තිමට කියන්නම් කොහොමද මම එසේ හදාගත්තේ කියලා. ඉස්සෙල්ලාම මම කරේ පේපර් එක ටාගට් කරලා පේපරේ මම කරන්න යන එසේ 4ක් තෝරගත්තා. ඇත්තට මම කරපු එසේ තමයි පදාර්ථය හා විකිරණ, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් කරා, ඊට පස්සේ ශාස්ත්‍ර පාඩම් වලින් අවුට් කරන්න රෙඩි වුණා සහ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ඒ එසේ 4ට තමයි මම රෙඩි වුණේ. මොකද අර මම කලින් කිව්වා වගේ මට තාපය, දෝලන, යාන්ත්‍ර විද්‍යාව ඒ ටිකම බෑ. ස්ට්‍රක්චර් එසේ වලට මම පුරුදු වුණා ඒ වගේ. ඒ වුණාට එසේ આવොත් ලියන්න බෑ. ඒ හින්දා මම අර අන්තිම පාඩම් ටික පුරුදු වෙච්ච හින්දා අන්තිම පාඩම් හතරේ තිබ්බ එසේ 4ක් මම තෝරගත්තා. ඒ කියන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ තෝරගත්තා නම් ඒකට අදාළව තියෙන අපේ ප්‍රත්‍යස්ථතාව, දුෂ්ශ්‍රාවීතාවය සහ පෘෂ්ටිකාතිතිය ඒ තුනටම අදාළව මම නෝට් එක කියවලා ෂෝට් නෝට් එකක් වගේ එකක් හදාගත්තා. ස්පෙෂල් පොයින්ට් ටික දාගෙන නෝට් එකක් හදාගත්තා. ඒක හැම වෙලේම ළඟ තියාගත්තා. ඊට පස්සේ මම එක පාඩම් කරලා ඉවරලා අවුරුදු 5ක විතර පේපර්ස් එක දිගට කරගෙන ගියා. ටයිමින් තියලා විනාඩි 20ක් එක පේපර් එක ප්‍රශ්නයක් කරන්න විනාඩි 20ක් තමයි ගත්තේ. ඒ විදිහට අවුරුදු 5ක පේපර්ස් කරා එක ප්‍රශ්නයකට අදාළව. ඒ විදිහට අර ප්‍රශ්න 4ම මම කරා. ඒ වගේම මම පාස් පේපර්ස් කරන්න දවස් බෙදාගෙන හිටියා. ඒ කියන්නේ දැන් හිතන්න මම රචනා ප්‍රශ්න 4ක් තෝරගත්තා නේද? ඒ 4ෙන් සදුදා කරනවා ප්‍රත්‍යස්ථතාවල්. ඒ කියන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රශ්නේ සොන්දට කරනවා. එහෙනම් අගහරු ආදර කරන්න මම දාගත්තේ විකිරණ ප්‍රශ්නේ. ඊට පස්සේ බදාදාට ඉලෙක්ට්‍රොනික්ස්, බ්‍රහස්පතින්දට දාගත්තා ශාස්ත්‍ර පාඩම්. අන්න ඒ වගේ එක දවසට එක එසේ ප්‍රශ්නයක් ගානේ වගේ දාගත්තා. එසේ ප්‍රශ්න 4 දවස් 4කට දාගත්තා. ඒ වගේම ස්ට්‍රක්චර් එසේ 4ත් ඒ විදිහටම දවස් 4කට දාගත්තා. එහෙම තමයි. එතකොට මම එසේ ස්ට්‍රක්චර් එසේ ටිකයි කරගත්තේ. දැන් ඒ වගේම ඔයාලට අවසාන වශයෙන් මම කරපු දේ සාරාංශගත කරොත් මම ඇත්තටම දැන් අගහරුවත තෝරගත්තා නම් විකිරණ කරන්න. විකිරණයට අදාළ අවුරුදු 5ක පාස් පේපර්ස් ටයිමින් තියලා කරගෙන ගියා. ඒ වගේ මේ දවසට අදාළ ස්ට්‍රක්චර් එක හිතන්නකො තාපේ ස්ට්‍රක්චර් එසේ නම් මම මේ තාපේ ස්ට්‍රක්චර් එසේ එකත් අවුරුදු 5ක් ටයිමින් තියලා කරා. ඇත්තටම ස්ට්‍රක්චර් එසේ එක මන්ට මේ කියන්නේ විනාඩි 10ක් ටයිමින් තියලා තමයි කරේ. විනාඩි 15ක් අපි ටයිමින් තියලා බෑනේ අපි. පේපර් එකකින් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ හින්දා විනාඩි 10ක් ටයිමින් තියලා තමයි ප්‍රැක්ටිස් කරේ. ඒ විදිහට මං හැම සතියකම කරා. එහෙම අවුරුදු 13ක පාස් පේපර්ස් මම දෙපාරක් තුන් පාරක් විතර කරලා ඉවර කරා එසේ වලට අදාළව. ඉතින් එහෙම තමයි මම එසේ වලට වැඩ කරේ. ඔයාලට මොනවා හරි දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉවර වෙනකම් මගේ මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් thank you.